Hi guys, welcome back to Nipunini. Hey guys, welcome back to my YouTube channel. අදට පිළිගන්නවා මගේ channel එකට ඔයාලා හැමෝම මේ අපිට හිටපු ගමන් ආව අදහසක් මේ නිකන් ඇඳටලා කතා කර කර ඉද්දි ආපු අදහසක්. ඉතින් මෙයා මේ මේකප් කරනවා වීඩියෝ එකට එන්න. හරිද? මොකද අපි අද කරන්නේ යන්නේ විස්ප challenge. ඒකට මම හිතන්නේ මම දන්න හැටියට කියන්නේ ඒක එහෙම කියලා. මේ නෑ ඇත්ත විස්ප challenge කියලා තමයි කියන්නේ. ඒක තමයි කරන්න හදන්නේ. Oh my god. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපිට මේ හෙඩ්ෆෝන් එකක් නෑ අපිට ඉයර්බඩ්ස් දෙකක් තියෙනවා අපි එකෙන් තමයි කරන්න හදන්නේ. රෙඩි හොඳයි මගේ ඉයර්බඩ්ස් ගත්තා නම් ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. මෙතන ඉන්නවා දිනුෂිකා. මෙතන ඉන්නවා නවනංගි. මෙතන ඉන්නවා මොකද? මෙතන ඉන්නවා මොකද්ද? නූරි. මෙතන ඉන්නවා මොකද්ද? උඩුදුම්බර. උදුම්බර. නම් 5 දෙනෙක් ඉන්නවා. බලමු. දැන් මෙහෙමයි. දැන් අපි විස්ප challenge එක පටන් ගන්න හදන්නේ. ඉතින් ඒකෙදි අපි මෙතන 5 දෙනෙක් ඉන්නානේ. 5 දෙනාගෙන් හරියට කියන්නේ නැති එක්කෙනා දෙහි ගෙඩියක් තියනවා කන්න ඕනේ. ඉතින් ඒක තමයි challenge එක. බලමු කාටද දෙහි ගෙඩිය කන්න වෙන්නේ කියලා. අපි මෙයාගෙන් පොඩි වාක්‍යයක් විතරයි අහන්නේ. මේ දවස්වල දියතලාවට හොඳටම අවුව සැරයි නේද කියලා තමයි අහන්නේ. බලමු මෙයා හරියටම ගෙස් කරලා කියයිද කියලා. හැරයක් නැද්ද? මේ දවස්වල මේ දවස්වල දියතලාවට අවුව සැරයි නේද? මේ දවස්වල මේ දවස්වල දියතලාවට අවුව සැරයි නේද? සීතලයි. මේ දවස්වල දියතලාවට අවුව සැරයි නේද? මේ දවස්වල සීතලයි. ඕම ගොඩක් සීතල. මේ දවස්වල හරි. මේ දවස්වල හරි. ඔව්. මේ දවස්වල දියතලාවට අවුව සැරයි නේද? මේ දවස්වල සීතලයි. මේ දවස්වල දියතලාවට අවුව සැරයි නේද? මේ දවස්වල හරිද? මේ දවස්වල හරි. මේ දවස්වල හරි. මේ දවස්වල දියතලාවට අවුව සැරයි නේද? මේ දවස්වල දියතලාවට. ඔවිද නේතලාට මොකද වෙන්නේ? මොකද වෙලා තියෙන්නේ දියතලාවට? මොකද වෙලා? කියන්නේ මේ දවස්වල දියතලාවට අවුව සැරයි නේද? මේ දවස්වල දියතලාවට අවුව සැරයි නේද? අවුයි. අවුව සැරයි නේද? අවු සැරයි. මේ දවස්වල දියතලාවට අවුව සැරයි නේද? මේ දවස්වල දියතලාවට අවු සැරයි නේද? හරිද? ඔයා කේබල් එක ගෙනල්ලා පවර් බෑන්ක් එකට ළමයි මම දිනු. ඊළඟට ඉන්නේ දිනෂිකා. දැන් එයාගේ ටර්න් එක අපි බලමු. අනිද්ද දිහාටද ගෙදර දිහාටද ඔයා අනිද්ද දිහාටද ගෙදර යන හිතන් ඉන්නේ. ඔයා අනිද්ද දිහාටද අනේ මට තේරෙන්නේ අනේ මට මතකනේ. ඔයා අනේ ආයෙ කියන්න. ඔයා අනිද්ද දිහාටද ගෙදර යන හිතන් ඉන්නේ. ඔයා අනිද්ද දියතලාව ඔයා අනිද්ද දිහාටද ගෙදර යන හිතන් ඉන්නේ. ඔයා අනිද්ද ගෙදර යනවා. තව විනාඩි 2කින් විතර ඉවර කරමු. අනේ මට තේරෙන්නේ නැහැ. 8යි 9යි. ඔයා අනිද්ද දිහාටද ගෙදර යන හිතන් ඉන්නේ. ඔයා අනිද්ද ගෙදර යන්නේ නැද්ද? ඔයා අනිද්ද හරි. ඔයා අනිද්ද දිහාටද ගෙදර යන හිතන් ඉන්නේ. ඔයා අනිද්දාත් ඉඳලාද යන්නේ? එපා.
ඔයා නිදද යන්නද ගෙදර යන්න හිතන් ඉන්නේ? අනේ මට තේරෙන්නේ. ඔයා අනිද්දා දිහාටද ගෙදර යන්න හිතන් ඉන්නේ? ඒක නම් තේරෙන්න ඕනේ. ඔයා නිද්ද නැවතිලාද යන්නේ? දැනුත් නැවතිලා ඔයා අනිද්දා දිහාටද ගෙදර යන්න හිතන් ඉන්නේ? අනේ මට තේරෙන්නේ නැහැ. අනේ අපිට තේරෙන්නේ ඔයා අනිද්දා දිහාටද ගෙදර යන්න හිතන් ඉන්නේ? ඔයා අනිද්දා දිහාටද ගෙදර යන්න හිතන් ඉන්නේ? අර දිහා දෙන්නකො ඔයා ගෙදර යන්න නිද්දනේ? අනිද්දා දිහාටද ගෙදර යන්න හිතන් ඉන්නේ? අන්න ට්‍රේන් එකේ ඔයා අනිද්දා දිහාටද ගෙදර යන්න හිතන් ඉන්නේ? යන්නේ ඒකත් හරි කියනවා ආ ඒකත් හරි. විරන් බාදේ විරන් මහත්තයා ඔයා අනිද්දා දිහාටද ගෙදර යන්න හිතන් ඉන්නේ? ඔයා නිද්දානේ මට තේරෙන්නේ ඔයා අනිද්දා දිහාටද ගෙදර යන්න හිතන් කාත් ඉන්නේ? එක්කද ගෙදර යන්නේ? මාත් එක්කනේ. ඒක නෑනෝ. ඔයා අනිද්දා දිහාටද දිහාව දිහාව දවල් දිහාව අපිට දෙතලාවට සිත් ලඩුවේ ඔයාලා මට ලේසි හැබැයි කියපේ. දිහාව හරි. ඔයා අනිද්දා දිහාටද ඔයා නිද දිහාටද ගෙදර යන්නේ? ගෙදර යන්න හිතන් ඉන්නේ? ඔයා නිද දිහාටද ගෙදර යන්න ගෙදර යන්නේ? හරි. ඇති. නවත්තන්න නේ. ගන්න. මං කෑගෙනුත් යන්නේ. නෑ ඔයා කියගෙන මෙයා කිව්වා මොකද ඔයා අනිද්දා දිහාටද ගෙදර යන්නේ කියලා කිව්වා. ඒවට අපි කියන්නේ කිව්වේ ඔයා අනිද්දා දිහාටද ගෙදර යන්න හිතන් ඉන්නේ කියලා. හරි යා ළඟට මාවනේ යා අපි තියාගමු පෙන්ඩින් ලිස්ට් එකේ. next මේ කවුද? අපේ නවෝ. නෝ මට කන්න දෙන්න යන්නේ මේ ලේසි එකක් කියන්න හාද හෙලෝ ගයිස් අපි මෙයාගෙන් අහන්නේ කද්දාලි මනත් මතක නැහැ. ඔයා යාර මෙච්චර කැමති නිසා ද මට මෙහෙම කර. හරි ඔන්න පදන්න. 1 2 3 ඔයා එයාට මෙච්චර කැමති නිසාද? ඔයා එයාට මෙච්චර කැමති නිසාද මට එහෙම අනේ මට මොනවද ඔයා එයාට මෙච්චර කැමති නිසාද මට එහෙම කරේ? අනේ ඔයා විතරයි තේරෙන්නේ ඔයා හරි. ඔයා එයාට මෙච්චර කැමති නිසාද? ඔයා එයාට මෙච්චර කැමති නිසාද මට එහෙම කරේ? මොකද්ද ඔයා එයාට මෙච්චර කැමති නිසාද මට එහෙම කරේ? බිස්කට් ඔයා එයාට මෙච්චර කැමති නිසාද මට එහෙම කරේ? අනේ දිගයි ඔයා එයාට මෙච්චර කැමති නිසාද මට මෙහෙම කරේ? මට එහෙම කරේ. අනේ මට තේරෙන්නේ ඔයා එයාට මෙච්චර කැමති නිසාද මට මෙහෙම කරේ? මට එහෙම කරේ. ඔයා එයාට කැමතිද නෑ මං කැමති නෑ. ඔයා එයාට මෙච්චර කැමති නිසාද මට එහෙම කරේ? ඔයා එයාට කැමති වචනයක් තියෙනවද ඔයා එයාට මෙච්චර කැමති නිසාද? අය කියන්න ඔයා එයාට මෙච්චර කැමති නිසාද මට මෙහෙම කරේ? එයා මාළි බබෙකින්ද පැටිගේ
නිසාද මෙලා බලමු. ඔයා එයාට මෙච්චර කැමති නිසාද මට එහෙම කරේ. නිසාද නිසාද කැමති නිසාද මට එහෙම කරේ. මල්ලි එහෙම ඉන්නේ මල්ලි ඔයා එයාට මෙච්චර කැමති නිසාද මට එහෙම කරේ. එහෙම ඉන්නේ මට එහෙම කරේ. මෙලා බලමු. මෙහෙම ඉන්නේ ඔයා එයාට මෙච්චර කැමති නිසාද මට එහෙම කරේ. තනියම ඉන්නේ නෑ අම්මේ මොකක්ද අනේ ලේසි කරන්නකෝ එපා. ඔයා ඔයා එයාට මෙච්චර කැමති නිසාද මට එහෙම කරේ. හරි දැන් නම් කියන්න ඕනේ. මට එහෙම කරේ. තනියම ඉන්න කියනෝනේ ඔයාට එහෙමද? ඔයා එයාට මෙච්චර කැමති නිසාද මට එහෙම කරේ. මෙලා බලන්න. එහෙම ඉන්න කියනවද නෑ එහෙම ඉන්න කැලන්න නෑ මට එහෙම කරේ. නායි දෙහි කන්න මෙයාද මොනවද කියන්නේ මට එහෙම කරේ. 21යි. හරි. හරි. හරිද හරි ඇති. අනේ Last one. ඔයා එයාට මෙච්චර කැමති නිසාද මට එහෙම කරේ. කියන්න. ඔයා එයාට මෙච්චර කැමති නිසාද මට එහෙම කරේ. කැමති නිසාද කියන්න මම කරේ. මට කැමති නැත්තේ ඇති ගලවන්න සේරම කියවනේ වැරදි බා ඔයා එයාට මෙච්චර කැමති නිසාද මට එහෙම කරේ. ඕනේ පොළොන් හරි. දැන් මෙයා තමයි හිතන්නේ ඉන්නේ. Next. ඔයා එන්නේ. උදු වෙන. දැන් ඉන්නේ උදුම්බලා. එයාගේ ටර්න් එක පළවෙනි කීයද කියලා යාට කියන්න තියන්නේ. ඔයා කොල්ලොන්ට කැමති නැති නිසාද තාම කොල්ලෙක් නැත්තේ. ඒක කියන්න අමාරුයිනේ කමන්නේ. කියමු. 3 2 1 මොකක් හරි කිව්වද කියන්න. ඔයා කොල්ලන්ට කැමති නිසාද ඔයාට ආ? කොල්ලෙක් මොකද්ද? ඔයා ඒක අමාරු වැඩිද? ඔයා ඒ ඔයා ඒක අමාරු නෑ අවුලක් නෑ නේද? ඒක අවුලක් නැද්ද කේසෙක නැති වචන ටික. අවුලක් නෑ නේද? හරි. ඔයා කොල්ලන්ට කැමති නැති නිසාද ඔයාට තාම කොල්ලෙක් මොකද්ද? එහෙම තමයි කිව්වොත් නම් කියන්නේ යන්නේ දිගටම වාක්‍යෙම කියන්න. ඔයා කොල්ලන්ට කැමති නැති නිසාද තාම කොල්ලෙක් නැත්තේ ඈ? මොකද්ද? ගහන්න එපා දෙයියෝ ගහන්න අනේ ගහන්න එපා අහන්න. ඔයා කොල්ලන්ට කැමති නැති නිසාද ඔයා? හරි හරි නේ කැමති නෑ කියෝ ඒ ටික හරි. ඔයා කොල්ලන්ට කැමති නැති නිසාද තාම කොල්ලෙක් නැත්තේ ඔයා කොල්ලන්ට කැමති නැති නිසාද ඔයාට තාම කොල්ලෙක් නැත්තේ? දැන් ඉන්නේ මෙන්න මෙයා නූරි. මේ අපි ආපු ගෙදර නැන්ද කිව්ව මෙයාට තමයි හොඳම බයිට් එක දෙන්නේ. හරි. මොකද මෙන්න ඉන්නේ? අන්න හරිද? හරි. හරිනේ? කියන්න. 3 2 1 ඒ කියන්නේ කලින් මම දෙනෙක් කිව්වේ නැහනේ. අපි මේවට එන්නේ ඔයා හරි පඬිතයි නේද කියලා අපි හැමෝම දන්නවා. නෑ ඔයා හරි පඬිතයි කියලා අපි හැමෝම දන්නවා. ඔයා හරි පඬිතයි කියලා අපි හැමෝම දන්නවා හරිද? කියන එක තමයි මෙයාට දෙන්නේ. එහෙනම් අපි ගේම් ස්ටාර්ට් කරමු. ඕම් බලන්න මේ වීඩියෝ එක විතරයි ලස්සනට තියෙන්නේ. 2
1 ඔයා හරි පඬිතයි කියලා අපි හැමෝම දන්නවා හරිද? මොකද්ද? මොකුත් නෑ. ඔයා හරි පඬිතයි කියලා අපි හැමෝම දන්නවා හරිද? ඔයා මාව ඔයා මාව දාලා ගියා. ඔයාට මාව එපා කියලා තිබුණා. ඔයා හරි පඬිතයි කියලා අපි හැමෝම දන්නවා හරිද? ඔයා ඔයා නිසා ඔයා මං ගැන ඔයා මං ගැන මොනවද හිතන් ඉන්නේ කියලා කිව්වා. ඒ කට නෑ නෑ. ඔයා හරි. ඔයා හරි පඬිතයි කියලා අපි හැමෝම දන්නවා හරිද? ඔයා කාලා මේක නම් කෑවේ නෑ දැන් මොන්නේ. ඔයා හරි පඬිතයි කියලා අපි හැමෝම දන්නවා හරිද? ඔයාට මාව එපා නම් කලින් ඔයාට මං ගැන කිසිම අදහසක් නෑ. කිසිම ඔයා විතරයි හරි. ඔයා විතර. ඔයා ගාව තියෙන ඒකවත් තේරෙන්නේ වාක්‍ය කියන්නේ ඔයා හරි පඬිතයි කියලා අපි හැමෝම දන්නවා හරිද? හරි ඔයා හරි පඬිතයි කියලා අපි හැමෝම දන්නවා හරිද? ඔලුව ගැටුවා. ඔයා ඔයා හරි පඬිතයි කියලා අපි හැමෝම දන්නවා හරිද? ඔයාට මං දැක්කම කුචි කුචි. ඔයා හරි පඬිතයි කියලා අපි හැමෝම දන්නවා හරිද? ඔයා මල විතරක ඔයා හරි පඬිතයි කියලා ඔයාට ඔයාට මාත් එක්ක තරහක් නෑ. ආයෙක කිව්වා. මට කියන්නකො. 28න් ගමු. ඔයා හරි. ඔයා හරි පඬිතයි කියලා අපි හැමෝම දන්නවා හරිද? අපි හැමෝම දන්නවද? හරි. අවසාන ටික. හරි. ඔයා අපි හැමෝම දන්නවද? ඔව් ඉතින් කොහොමද දන්නේ? ඔයා ඔයා හරි පඬිතයි කියලා අපි හැමෝම දන්නවා හරිද? ඔයා ආවා කියලා දන්නවනේ ඉතින්. උඹලත් එක්කනේ අපිත්. මොකස්ද? ඔයා හරි පඬිතයි කියලා අපි හැමෝම දන්නවා හරිද? ඔයාට බලන්න මොනවද බලන්නේ? ඔයා හරි පඬිතයි කියලා අපි හැමෝම දන්නවා හරිද? ඔයාට මාව තේරෙන්නේ. සීතලද? ඔයා 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 හරි පඬිතයි කියලා අපි හැමෝම දන්නවා හරිද? ඔයා අහන පහන අයියෝ අර ටික තේරෙන්නේ. ඔයා හරි පන්දිද ඔයා හරි පඬිතයි. පොඩක් තේරෙන්නේ. ඕක ඔයා හරි හරි පඬිතයි. අල්ලගන්න. එපා. ඔයා ඔයා හරි පඬිතයි. ඔයා මහතයි. 38යි ටයිම්. ඔයා ඇතිනේ. ඇති. ටයිම් එක ඉවරයි. ටයිම් එක ඉවරයි. මොකක්ද කියන්නේ අර කියද? ඔයා හරි පඬිතයි කියලා අපි හැමෝම දන්නවා හරිද? අල්ලන්න කියනවා. ඔයාට මාව එපා නම් එපා නෙවෙයි. ඔයා මාව අල්ලන්න හරි. දෙහිකන් ඉන්නේ මෙන්න මෙයයි. අනේ ලුණු මිරිස් දාලා දෙන්න. දැන් අපි යනවා. දෙහි ගෙඩියක් කඩාගෙන ඉන්න. අනේ ලුණුයි මිරිස්ුයි දාලා. ලුණු මිරිස් දාලා චැලෙන්ජ් කරනවා. බෑ. මට කවුද එන්න නූරියන්න? අනේ ලුණු කැටයක් හරි. අපි දෙන්න යනවා. කොහෙද? දෙහි ගෙඩියක් කඩාගෙන කඩාගෙමු. ඒක නම් ගැටයක් හැබැයි. කමන්න මේක ගැටයක් හැමදාම ඉන්නේ කන්න දෙන්නට මරු අපි කපලා බලමු. මෙහෙට මම පෙන්නන්න. මෙහෙට මේ අලුතෙන් ආවේ නැන්දලා මේක තියෙද්ද දන්නේ මේ කපලා කරන කොකට මේ වගේ බම්මුකුත්
තියෙනවා. දෙහි කියන්නේ මේ දොඩංගල ජීවිතේ. අපි මේ පොත්ත සුද්ධ කරනම දෙමු නැත්තම් පවුන මේක කන්න බැරි වෙයි. කිත්තයි. ඇයි මොඩි කියලා? දෙන්නට දෙකට කපලා දුන්නා. නෑ පොත්තෙන් පොඩි කියලා. පවුනේ. මේක ඇටයක් නේ. කන්න පුළුවන්. දහස්. තැඹුල් නෑ. එහෙනම් ඕක දෙකට ගමු. තැඹුල් නෑ. මොකද? ඇයි මේ ගැටයක් තියෙන එක ඇඹුල් නෑ ඔයි. ඇඹුල් නෑ ඉතින් අපිට මේ කරන්න දෙයක් නෑ. ඒ අපි ඉතින් මේක දෙමු කපන. දෙන්න කින්න දෙන්නට දෙන්න. අපිට ඉඳලා එන අදහස්. ඔක මගේ ඔළුවේ තිබ්බා කරන්න ඕනේ කියලා දෙනුජිකා ගෙදරමත් කරන්න හැදුවා. අද සෙට් වුණා. වීඩියෝ ටික හරියට නැත්තම් බලන්න එන්නට ගහනවා. හරිද? දැන් යමු. අපේ ඉතින් සුකුරුත්තක් නැහැ. ඔය ටිකක් වල තියලා හැම දෙන්නේ මේක දුන්නා. මම පිටින් කන්න තියෙනවා. යමු. මේ මෙයාට කඩලි දෙනවනේ මෙයාට උනේ පොඩ්ඩක් මෙහෙරෙනවා දෙන්න. එක පැත්තකට මේ අහන්නකෝ පොඩ්ඩක් එක පැත්තකට නේද? පොඩ්ඩක් එක පැත්තකට හැරෙනවා දෙන්න. ඒකට පාතාල සින්දු මේක ඇඹුල් නෑ. මේ දැන් ගහින් කඩාගෙන ආවා මම වීඩියෝ ගත්තා වීඩියෝ දාන්න. මේක ඇඹුල් නෑ මම. ඇඹුල් නෑ කෑවද? දැන් චුට්ටක් කාලා බලුවා ඇඹුල් නෑ. මේ ගැටයක්. ඇත්තම ඇඹුල් නෑ. මේ ආවන රෝඩේ ඇඹුල් නෑ. මම කාලා බලුවා ඇඹුල් නෑ. මේක පැණි රහක් නෑ ඇඹුල් නෑ. නෑ ඇඹුල් නැත්තේ. හැබැයි කාලා ගිලින්න. ඔව් ඈ. ගිරින්න ඕනේ. මේ පොත්ත රහලා මේක දැන් දෙනවා අපේ නව නංගිටයි දිනු නංගිටයි. ඒ දෙන තමයි මේ තරගේ තරදි. මෙයා කිව්වෙත් නෑ මෙයා වෙන. ඒ වුණාට මේ එයා ෂූටින් නේ තමයි පොන්න එයාට. ඉන්න එයාට පොඩි chance එකක් දීලා මේ දෙන්නට දැන් මේක දෙමු කන්න කියලා. අපේ සුකුරුත් නැහැ අපි අතින්ම ගෙනාව කඩලා ගෙනාව හේදුවෙත් නෑ දෙනවා. මේක කන්න කාලා පෙන්නන්න පාතාල සින්දුර දාන්න වීඩියෝ එක. කන්නකො. එකපාරම ගන්න ටික ගන්න මේක. එකපාර කන්න කටේ දාගත්ත අපි දෙන්න තරගයක් තියෙනවා. cheers කියන්න. cheers. ටික කන්න. ඕක දාන්න. ඇඹුල් නෑ රහයි. ඕක දාන්න. රහයි. මම චුට්ටක් දෙන්න. මං කෑවා චුට්ටක්. එකපාර දාගන්න. කන්න. රහයේක. හරිනේ අපරාධ ගෙනා. අර හෙංගෙඩියක් කිල්ලගෙන තිබ්බේ. රහ පේන ඌනේ. හරිනේ. දෙන්නව ඇත්තියගෙන. උඹලා සතුටු වෙලා උඹලා කේක් කරලා නිකන්. උඹලා කේක් කරගෙන ඉන්නකො. ලස්සනයි. අනේ වතුරකුත් ගෙනලා දියා. වතුර දෙන්නේ නැහැ. වතුර වන්නද? ඔක කාණ ඉවර වෙන්න. වතුර දෙන්න විනාඩි 5කට ඒක රහයි. අරයටම කඩව රස කරගෙන. අපි මේ අපි ගේමක් කරන්නේ. පනිෂ් අරෙන් කෑවා. කෑවද? හරියා කාලිවරයි. එකම තිත්තයි. කෝ පෙන්නන්න. හරියා කාලා. ඔනේ තිත්තයි. මම පැණිලා මොනවා හරි ගේන්නේ. අනේ ඇත්තට පැණි රස මොනවා හරි ඕනේ මට. අන්නේ මෙයා ඔක්කොම චොක්ලට් හරි කාලා අපි දිනුවා වගේනේ. ඔර කොහොමද ඉවරයි. හරි දැන් කන්න. හා තේරුණේ පැහැදිලිවද? මොකද්ද? අපේ මෙහෙම කියලා කිව්වේ. ඊළඟ චැලෙන්ජ් එක මේ කටේ ඍජු පොම්බෝලක් තියලා කරමු. කටේ ඍජු මේ බෝලයක් තියාන මේ අපි කියන එක කියන්න ඕනේ. නයිස්. එහෙනම් ඉවරයි. එහෙනම් අද vlog එක ඉවර කරනවා. ගිහින් ඉන්නම්. bye. මොකද subscribe කරන්න කියන්න. ලයික් කරන්න. කියන්න. subscribe කරන්න bell icon එකත් click කරන්න. comment කරන්න.
තව මේ වගේ චැලෙන්ජ් වීඩියෝ මේ දිනශ ගණන්ගේ මේ 4 දෙනත් එක්ක ඕනනම් නවෝ ඔදුම්බලා නූරි මෙයාලත් එක්ක ඕනනම් කමෙන්ට් කරගෙන යන්න. බයි. ආදරේ.